අයිබෝන් මම ජූඩ් මගේ ඩෙවොප්ස් සිංහලෙන් සීරීස් එකේ මේ දෙවෙනි වීඩියෝ එක. අද මම කතා කරන්නේ කොහොමද Apache සර්වර් එකක් ඉන්ස්ටෝල් කරලා ඒකට කස්ටම් HTML කෝඩ් එකක් දාන්නේ කොහොමද කියලා. තමන්ගේ වෙබ්සයිට් එකක් අප් කරගන්න කියලා. Apache වෙබ් සර්වර් එක අපි හදාගන්න මුලින්ම AWS වගේ cloud provider කෙනෙක්ගේ Linux VM එකක් ගන්නවා. මම ඒක ඉස්සෙල්ලාම Linux VM එක ගන්න AWS ලගෙන් කරලා ඊට පස්සේ Apache install කරලා ඒක කස්ටමයිස් කරන එක කරනවා. ඒ අතරේ Linux instance එකට කොහොමද SSH කරන්න කියන එකත් මම කියනවා. හරි. අපි දැන් යමු screen එකටම වගේ. මුලින්ම අපි AWS එකට log වෙන්න ඕන. මේ මම දැන් already log වෙලා ඉන්නේ. මම පාවිච්චි කරන්නේ AWS ලගේ Lightshell කියන product එක. හරි මේක හදපු VM එකකුත් තියෙනවා already. මම අද එකක් හදන්න පටන් ගන්නවා. දැන් අපිට මේ ලොකේෂන් එක select කරන්න පුළුවන්. දැන් මම ඉන්නේ සිංගප්පූර් ලොකේෂන් එක ඒක select කරලා තියෙන්නේ. platform එක Linux එකක් ඕනේ. OS එක විතරයි අපිට ඕනේ. OS එකත් එක්ක application install කරපුවක් තියෙන images. අපි OS එක විතරක් ගන්නවා. අපි ගන්නවා Ubuntu 24 එක. ඊට පස්සේ package එක ඒ අතරේ තියෙනවා මේකේ SSH key එකක්. අපි SSH key එකක් හදමු. අපි Ubuntu කියලාම හදමු. මේකේ තියෙන විශේෂ දෙයක් මේක ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ එක සැරේ. අපි ඩවුන්ලෝඩ් කරගමු. හරි ඩවුන්ලෝඩ් කරගත්තා. හරි මේක නම අර නම දාමු. create instance. හරි මේක දැන් create වෙනවා. Now starting. හරි. ඒක ස්ටාර්ට් වෙන එක මම මේක එක්ස්ප්ලেইন කරනවා. මම පාවිච්චි කරන්නේ Linux මගේ මැෂින් එකට කනෙක්ට් වෙන්න mobile xterm කියලා මේ ඇප්ලිකේෂන් එක. මේක open source නෑ open source එකක් නෙමෙයි. එතකොට අපි session එක මෙතනින් ගන්න ඕනේ. SSH host එකේ IP එක copy කරගත්තා. එතකොට අපි පාවිච්චි කරන්නේ authentication method එකට key based authentication එකක් SSH keys. අපි අර ඩවුන්ලෝඩ් කරගත්ත එක මෙතනට දෙන්න ඕන. හරි. මෙයා දැන් අහනවා password එක. password එක Ubuntu. හරි. දැන් අපි දැන් මේ connection එක ඉවරයි. දැන් අපි ඊළඟට කරන්න හදන්නේ මේකට Apache install කරන එක. Apache install කරන්න කලින් අපිට Linux වල අපි තියෙනවා user privilege උයි root privilege කියන එක. අපි දැන් මේ Ubuntu කියන්නේ user කෙනෙක්. ඒකට අපි Ubuntu ගේ root privilege එක ගන්න ඕනේ. හරි. අපි දැන් root විදියට switch වුණා. අපි දැන් ඊළඟට කරන්න හදන්නේ ඕනෑම පැකේජ් එකක් ඉන්ස්ටෝල් කරන්න කලින් repositories update කරන්න ඕනේ. එතකොට අපි repositories update කරමු. කියලා කොලා යනවා මේක ඉවරුණාට පස්සේ අපි අපපෙන් එකමු.
හරි. 100%ක්ම අප්ඩේට් වුණා. ආමිරණ. හරි අප්ඩේට්. දැන් අපි ඊළඟට කරන්න හදන්නේ Apache web server එක install කරන එක. Apache 2. එතකොට මෙන්න මේ packages තමයි install වෙන්නේ. අපි yes කරනවා. හරි. දැන් අපි status එක බලනවා Apache වල මේක up and running. startup එකේදී start වෙන විදිහට මේක Apache enable කරන්න ඕනේ. මේ වෙලාවේදී නම් අපිට ඕනේ නැහැ. නමුත් අපි systemctl මේ කියන්නේ මේ server එක automatically restart වෙනත් හරි මොකක් හරි off වෙලා restart කරනවා Apache automatically start වෙනවා. හරි. අපි ඊට අමතරව මේකට supporting tool එකක් තියෙනවා. අපි ඒකත් install කරමු. ඒක already install වෙලා තියෙන හැටි. දැන් Apache මේක හරියට install වුණා නම් අපිට මේ IP එක web browser එකේ ගහුවාම මේක පෙන්වන්න ඕනේ test page එක. හරි. මේ තියෙන Apache default web page එක. මේකේ තියෙන instruction අපි මෙන්න මෙතනට දාන්න ඕනේ කියලා configuration file එක කොහෙද web root එක කොහෙද ඔය ටික විස්තර ටික මේකෙත් තියෙනවා. මේ තියෙන අපේ web root එක replace කරන්න කියලා. හරි. දැන් අපි replace කරමු අපේ custom HTML file එක. අපි යමු web root එකට cd www htm මෙතන තමා මේ test page එක තියෙන්නේ. අපි ඒක අයින් කරමු. ඊට පස්සේ vim මෙන්න මේකට තමයි vim එක මම install කරේ. අපි දැන් අපේ custom web page එක ඔතනට දාගමු. මම custom web page එකක් හදලා මේ text pad එක තිබ්බද මම ඒක මෙතනට copy කරනවා. අතේ HTML code එක ඔයගොල්ලෝ දන්නේ නැති header එක තියෙනවා, body එක තියෙනවා, මේ HTML tag එක දෙපැත්තේ. එතකොට hello world from Apache Ubuntu මේක තමයි. අපේ ටික දැන් අපි මේක save කරගමු. wq හරි. දැන් අපි මේ web server එකට ගියාම අපිට පේන්න ඕනේ අපේ custom එක මේ වැඩේ හරියනවා. හරි. මේකේ දැන් අපි වැඩේ කරලා කියලා සාර්ථකයි. අද අපි ඉගෙන ගත්තා කොහොමද AWS වලින් light shell product එකෙන් VM එකක් ගන්නෙ කොහොමද? ඒකට connect වෙන්නේ කොහොමද? ඒකට Apache install කරන්නේ කොහොමද? ඊට පස්සේ අපේ custom code එකක් දාලා අපේ website එක up කරගන්නේ කොහොමද? එහෙනම් අපි ඊළඟ video එකකින් ආපහු හම්බෙමු. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක හිටියට.